එතකොට තව ඔය කොහොල්ල ඉල්ලම වගේ කියන්නේ ඇලිලා කිරිමැටි වගේ ගොඩක් නිකන් ඇලිලා ඒ කියන්නේ කොච්චර හේදුවත් ඒ කියන්නේ හොද ගන්න හරි අමාරුයි. ඒක වෙනම රයිසි එක දාලා වතුර අල්ලලා හොදලා ඊට පස්සේ ඒක පැත්තකට දාලා තමයි සාමාන්‍ය වැලිත් එක්ක වගේ තිබුණා පටස් ගාලා හොද ගන්න පුළුවන්. ඒක වට්ටියම දාලා ගැරිය හැකියි. අර වගේ ටිකක් හොඳට අර කොහොල්ල ඉල්ලමක් වගේ අහුනොත් අපිට එකපාර හොද ගන්න බෑනේ. එතකොට ඒක අපි මේ පොම්පයක් මොනවාද ජබ්බෙක් හරි දාලා ප්‍රෙෂර් එකකින් අපි රයිසියක් ගහලා රයිසිය බොක්ස් එක වගේ ගහන්න. රයිසියට අපි අර ඉල්ලන් ටික දාලා හොඳට අල්ලන්න ඕනේ අර ප්‍රෙෂර් එකකින්. අල්ලපුවම අරව කඩලා යනවා. කඩලා යන ඉල්ලන් ටික අහපවුන් අරගෙන ඒකේ අර පස් ටික මේ වැලි ටික අපි අයින් කරගන්න. ඒ ටික ආයෙ දාලා ඒ ටික ආයෙ වලකට බහැලා මේ ගරුම් වට්ටිය දාලා හොද ගන්න ඕනේ. හරි? හරි. අනේ පුතේ අර මේ ගරුම් වට්ටිය පොඩ්ඩක් අරන් ඉන්න. කපන් යනකොට ඉල්ලම අදින පොඩි කූඩේකුත් දින පොඩි කපන් යනකොට ඉල්ලම හම්බෙලා කියලා දැනගන්න කොහොමද? හරි ඒක මම කියලා දෙන්නම්. එතකොට තව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ගොඩක් ඔයගොල්ලෝ ඉල්ලම හොයද්දී ඉල්ලන්